මට ඔයාගේ දරුවාව බුදියෙන්ට දෙන්න පුළුවන්ද? ඒ වගේ තමයි දැන් කාලයට තූසන කරලා වංජාව කරලා ළමයිලාට මුකුත් ආරක්ෂාව නැහැ. ඉතින් අපේ ආණ්ඩුව දැන් කාලයට නීතිය නම් ඔක්කොම සමාව එන්න ඕනේ. අර පල්ලේගල කැමරන කාමදරුවක ආපදුනා යා කරන වැඩේ අර පොඩි ළමයිලාට කණිකා කියලා දැන් යා ආපෙවිලා ඔයාලා බලා ගන්න පුළුවන්. ඒක ජජ්ජස්ලා ගොඩාක් සල්ලිකාරයක ලක්ෂ ගණන් යාලා කත්තලා යාලා ආපෙවිලා තියෙනවා. ඉතින් අර පොඩි ළමයිලාට මුකුත් කවුරුත් නැහැ, සල්ලිකාරයලා නැහැ. ඒක තමයි නීතිය. කොයිද නීති කොයිද? ගොඩාක් දරුවේලා අපේ රටේට තූසන වංජාව වෙනවා. අනිවාර්යෙන් ඔයලා ගෑනිලා ඔයලා කොයිද හොඳ ගෑනිලා කතා කරන්න. ඔයලාගේ මුකුත් නැද්ද? ඔයාලට ඔයාගේ ගෙදරේට ඔයාගේ ළමයිලාට යවගේ හිතනවා නම් අනිවාර්යෙන් ඔයාලට යවගේ ප්‍රශ්න නවා. අනිවාර්යෙන් ඔයාලට අනුන්ගේ ප්‍රශ්නයක ඔයාලත් බලාගන්න. ඒවගේ තමයි අපේ රටේට ඔක්කොම ගෑනිලා එකතු කරගන්න. එළියට එන්න. එවිලා උත්සාහ කරන්න. ඔයාලා කියන්න දරුවේලාව ආරක්ෂා කරන්න නැති කරන්න ඕනේ. ඒ වගේ තූසන කරන මිනිසුලාව කවුරුත් කාමදුරුද මොළයිද කවුරුත් මොන ලොක්කානම් නීතිය දාගන්න ඕනේ. නීතිය දාගන්න ඕනේ. ඒක නෝමල් සාමාන්‍ය මිනිසුන්ට විතරයි නෙවෙයි, ලොකු කට්ටියට දාගලා අතුලට දාන්න ඕනේ. නැත්තම් එයාලට පිච්ච කපන්න ඕනේ. ඒ වගේ පිච්ච සම්පූර්ණ කපන්න ඕනේ. ඒ වගේ සමහර කට්ටියක මැරලා තියෙනවා. ලංකාවට ඔයාලට දන්නේ ඔයාලගේ ගෙදරේට පවුලට එනවා නම් තමයි අපේ රටේට ආරක්ෂා කරන්න පුළුවන්. ඔයාලගේ ගෙදරේට ඉන්නවා නම් ඔයා හිතන්න කොහමද ඔයාලට දුකයි? කොහමද ඔයාලා අඩන්නේ? ඇයි ඔයාලට කවුරුත් ලොකු තියන්නේ සමාජයේලා ආණ්ඩුවේ තියන්නේ මිනිස්ටර්ලා ඔයාලා කතා කරන්නේ නැත්තේ. ඔයාලා තේසපාලන කරන විතරයි. ඔයාලාගේ පැත්තේ මොනවද වුණාන් ඔයාලා කතා කරනවා. ඔයා පාර්ලිමේන්තක සජිත් කොයිද? නමලේ කොයිද? ජේ.පී කාරේලා කොයිද? ඔයාලා කතා කරන්න පාර්ලිමේන්තක නීතිය දාගන්න ඕනේ. හොඳ කවුරුත් එවගේ අහිංසක තරුවාලා එවගේ යාලාගේ ජීවිතේ නැතිනවා. යාගේ නම මොකක්ද? ගණිකාවගේ ඒ වගේ දාලා අපේ රටේට කොහමද එවිල්ලා ඔයාලා කල්පනා කරනවද? ඔයාලා කියන්න කොමාන්ඩ් එක ඇයි සමාජයේ ඒ වගේ නාලිකාව ගොඩක් තියෙනවා. අපේ නාලිකාවට ඒ වගේ එයි කතා කරන්නේ නැත්තේ. නාලිකාවට පොඩි කවුරුත් කට්ටිනම් ඔයාලා කෙලිම කියනවා. අනිවාර්යෙන් ලොකු කට්ටිනම් ඔයාලා කතා කරන්න. ඔයාලා නිවුස් එක දාගන්න. ඇයි ඔයාලට මොනවාරි ප්‍රශ්න යනවා කියලා. අනිවාර්යෙන් ඔයාලගේ ගෙදරට ඇවිල්ලා තමයි ඔයාලට දුක යනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න. අනිවාර්යෙන් මේ ළමයිලාට හොඳ නීතියක දාගන්න ඕනේ කියලා අනිවාර්යෙන් ඔයාලා කියන්න ඕනේ. අනිවාර්යෙන් ඒක තමයි මම කියනවා. ඔයාලට මොනවද හිතන්නේ? අනිවාර්යෙන් මාර දුක එනවා. යාලට ආපදෙන්න එපා. යාලා සම්පූර්ණ කරලා යාලව මරණ දඩම දාගන්න ඕනේ තමයි මම කියන්නේ. නැත්තම් අපේ නීතිය හරියන්නේ අසාධාරණයක් එනවා. කවුරුත් තූෂණ කරනවා.
පොඩි ළමයිලාට ආරක්ෂා කරන්න ආරක්ෂා නෑ. මේ කාලයට කවුරුත් ඇවිල්ලා නම් තූෂණ වංජාවක් කරලා දරුවාවලව නැති කරනවා. ඔයාට අනුන්ගේ ගෙදරට එනවා නම් ඔයාලට ගෙදරට ඉක්මනට එයි තමයි ඔයාලා මතක කරන්න ඔයාලව ආරක්ෂා කරන්න ඔයාලව ළමයිලාව අනිවාර්යෙන් ඔයාලා ෂෙයාර් කරන මේක වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලා මොනවද හිතන්නේ කියලා කොමන්ට් එකක් දාලා ඵලයන් අනිවාර්යෙන් අවන්න